මර්ජර්ස් අතර ගෙවල් වුණාට කෝටි 5ක අපිට එම් ප්‍රශ්නයක් තිබුණේ නැහැ පුද්ගලික කවදාවත් මට නම්. මට මේ රටේ ජීවිතයේදී කිසිම ප්‍රශ්නයක් තිබෙලා නැහැ. නලින්ද මන්ත්‍රීතුමාට එහෙම අහේනිය සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපි දුප්පත්කම දැකලා නැහැ. මට දුප්පත්කම දාලා නැහැ. ඒ නිසා කරු සභාපතිතුමනි අපිට මේ නිකන් අපි මේ දේශපාලනය කරන්නේ අපේ අම්මලා තාත්තලා අපිට නාටකරුත් එක්ක අපේ පක්ෂේ තියෙන ආත්මකරුත් එක්ක. ගුරුවරයා යාගේ පඩිය මදි. මට කීයක්වත් හම්බෙන්නේ නැහැ. එයා තනියම මේ දුක දරාගෙන වැඩ කරගෙන යනවා. මං කොහේ හරි රටවටේ ගියාම අපේ සහෝදර සහෝදරියන් දෙන මොනා හරි ආල් ටිකක් පොල් ටිකක් ආදී වශයෙන් විවිධ දේවල් ගෙදරට ගෙනල්ලා දාන. ඒකේ වැඩේ හරියන්නේ. මම කිව්වා රටේම මිනිස්සු අපිට එක එක ප්‍රශ්න කියනවා. අපේ ප්‍රශ්න ගැන කවුරුත් බලන්නේ නැහැ. බලන් පිටසක් ඉන්නවා. මම කොහොම නෑදෑයෝ මිත්‍රයෝ ඉන්න එකෙක්වත් මාසෙකට රුපියල් 1000ක්වත් දෙන්න අහන්නේ. ගොඩක් අයගේ ප්‍රශ්න කියනවා අය අපි විසඳනවා මැදිහත් වෙනවා. ඒතර නෝනා මගෙන් ඇහුවා. ඉතින් ඔයාගේ බලාපොරොත්තු ඔයා මොකක් හරි කරන්නේ. එයාත් දැන් මට කියනවා එයාගේ පඩියෙන් තනි කෙනෙකුට වැඩ ටික කරගෙන යන්න බැරුව දුවගේ වැඩයි එයාගේ වැඩ ටික කරගන්න බැරුව සෑහෙන දුකක් විඳිනවා. මටත් කියනවා දැන් මොනා හරි කරන්න. එයා දන්නවා මං අවුරුදු 30ක් ජේපී එකේ ෆුල් ටයිම්. අත පහක්වත් හම්බ කරලා නැහැ මේ අවුරුදු 30. දැම්මට එයා කියනවා අවුරුදු 30ක් ෆුල් ටයිම් කරපො මට ඔයත් මොකක් හරි කරන්න බලන්න. ඒ වෙලාව 2024 හා 2025 වර්ෂ සඳහා කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා බහර දී ඇති ඔහුගේ වත්කම් පෙරකම් ප්‍රකාශය පිළිබඳ පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වුණා. ලාල්කාන්ත මහතා සිය වත්කම් ප්‍රකාශය 2025 දෙසැම්බර් 26 වෙනිදා බහර දී ඇති අතර ඒ සහතික කර ඇත්තේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටකල මහතායි. මෙම වත්කම් පෙරකම් ප්‍රකාශයට අනුව කේ.ඩී. ලාල්කාන්ත මහතා තමා සතුව ඇති නිශ්චල දේපල ලෙස දක්වා ඇත්තේ තෑගි ඔප්පු මගින් අත්පත් කරගත් රුපියල් මිලියන 6ක පමණ වටිනාකමකින් යුත් වර්ග අඩි 2500ක නේවාසික ගොඩනැගිල්ලක් පර්චස් 10ක ඉඩමක් රුපියල් මිලියන 2.5ක් වටිනා වර්ග අඩි 750ක ස්ථිර ගොඩනැගිල්ලක් පර්චස් 20ක ගෙවත්තක් රුපියල් මිලියන 56ක පමණ වටිනාකමකින් යුත් වර්ග අඩි 4500ක නේවාසික ගොඩනැගිල්ලක් හා පර්චස් 14ක ඉඩමක් හා පසු උරුම යටතේ අත්පත් කරගත් රුපියල් මිලියන 2.5ක වටිනාකමකින් යුත් වර්ග අඩි 1500ක නේවාසික හා වාණිජ ගොඩනැගිල්ලක්. මීට අමතරව රුපියල් මිලියන 1.6ක වටිනාකමකින් යුත් පවුම් 8ක රන් අහබරන රුපියල් මිලියන 3ක වටිනාකමකින් යුත් රන් පවුමක් රුපියල් මිලියන 4.5ක වටිනාකමකින් යුත් මෝටර රථයක් චංචල දේපල ලෙස දක්වා තිබෙනවා. වාර්ෂික වැටුප ලෙස රුපියල් 7,38,918.16ක් දේපල බදු ලැබෙන ආදායම ලෙස රුපියල් ලක්ෂ 4ක් ස්ථාවර තැන්පතු වාර්ෂික ආදායම ලෙස රුපියල් 27,55,851.97ක් වර්තමාන රැකියාව ලෙස දක්වමින් වාර්ෂිකව රුපියල් 18 ලක්ෂයක මුදලක් අමාත්‍යවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන්. අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඉදිරිපත් කර ඇති ඔහු සතු නිශ්චල දේපලවල පමණක් මුළු වටිනාකම රුපියල් කෝටි 6.7 ඉක්මවන